බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් ලකුණු 626ක දැවැන්ත ලකුණු පුවරුවක්. ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක රොටන් චේස් සමග අමීර් ජංගෝ වාර්තා පිටු පෙරලයි. තයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 308ක ඉනිමට පිළිතුරු වශයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩලු 9ක් දැවි ලකුණු 626ක් ලබාගෙන සිය ඉනිම ආතියට යනු ලැබුවා. දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට මූලිකත්වයගත් නායක රොටන් චේස් ලකුණු 194කට දැවී යද්දී වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කර අමීර් ජංගෝ ලකුණු 233ක් ලබා ගනිමින් ඉතිහාසගත ඉනිමක නිරත විය. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 168ක් තිබෙදී පස්වෙනි කඩොල්ල බිඳී යාමෙන් අනතුරුව පිටියේ එක්කෝ මොවුන් දෙදෙනා මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 569 දක්වා රැගෙන ආවේ ඉතිහාසගත ලකුණු 401ක සම්බන්ධතාවයක් 6 වෙනි කඩොල්ල වෙනුවෙන් පිහිටුවමිනි. ලකුණු 233ක් ලබා සිටියේදී අමීර් රත්නායකගේ පන්දුවක් හමුවේ දැවී යද්දී රොටන් චේස් ලකුණු 194කට දැවී යන ලදී. පන්දු යැවීමේදී මිලාන් රත්නායක කඩලු 5ක් බිඳ හෙලීමට සමත් වන ලදී. අවමන් සහගත ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 318ක දැවැන්ත ඉලක්කයක් වෙත හමා යන ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉනිම ඊයේ දිනේ අවසන් වන විට එක් කඩුල්ලකට ලකුණු 15ක් ලෙස සටහන් විය. තෑබර ක්‍රීඩාලෝලී මිතුරුනි, මෙම තරගයේ සියලු විස්තරත් සමග ඉදිරි වීඩියෝකින් හමුවනතුරු අපගේ VUP ක්‍රිකට් channel එක subscribe කර තබා ගන්න. එමනම් ඔබ සැමට ජය වේවා.